හායි හායි කියලා නම් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් මම ඇත්තටම වෙන මූවි රෙකමෙන්ඩේෂන් වීඩියෝ එකක් තමයි ගේන්න හිටියේ. හැබැයි පොඩි යම්කිසි හේතුවක් නිසා මට හිතුණා මේ ෆිල්ම් එක ගැන පොඩි රිවිව් එකක්ම නෙමේ. ඒ කියන්නේ කට්ටියව නිකන් රෙකමෙන්ඩේෂන් එකක් දීලා කොහොම හරි කට්ටියව ෆිල්ම් වලට පුෂ් කරන්න. මට නේ එහෙම නිකන් අමුතු උවමනාවක් ආවා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගිය අප්‍රේල් 25 ලක්මාල් ධර්මරත්නගේ අරුත්ම වැඩේ එළියට ආවා. ඉතින් ඒකේ නම වාලම්පූරි. වාලම්පූරි මොකද හීන 7මාරක්. ඉතින් ඔක මම 25 අනිවාර්යෙන් බලන්න යන්න හිටියේ. ඉතින් අනිවාර්යෙන් මේක බලන්න ගියා මම. ඒක ඉතින් මම බලන්න ගියාට පස්සේ එදා රෑ පොඩි එකේ පොඩි කෑල්ල වීඩියෝ මම මේ ස්ටේටස් දැම්මා WhatsApp එකේ. ඉතින් දැම්මට පස්සේ මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න 20ක් විතර මට මැසේජ් දාලා අහනවා මේක හොඳයිද බලන්න සුපිරිද අරකයි මේකයි 20ක් විතර ඇහුවා. ඉතින් මට තේරිච්ච දේ තමයි ඉතින් අර ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට තියෙන අර සුපිරි නම නිසා මොනවාද කට්ටිය පොඩ්ඩක් බලන්න යන්න ඉතින් අවුල් තියෙනවා. අපරාධේ මගේ කාලේ අපරාධේ මගේ සල්ලි වගේ සීන් එකක් තියෙනවා ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ගැන. ඉතින් ඒක නිසා මට ඕන වුණා දැන් මගේ මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒ ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ඒ ෆිල්ම් එක බලලා මේක මේ වැඩේ ගොඩ දාන්න මේ වැඩේ හදන්න සපෝට් එක දුන්නු කට්ටියට සප්පයක් දෙන්න පුළුවන් නම් මට ඒක තමයි මේ වීඩියෝ එකේ අල්ටිමේට් ගෝල් එක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ මේ ෆිල්ම් එක ලංකාවේ අනිත් ෆිල්ම් වලින් වෙනස් වෙන්නේ සහ හොඳ වෙන්නේ ඇයි කියලා යම් කිසි එක ටොපික්ස් 8ක් විතර ඇති මං ගාව. ඉතින් අපි යමු වීඩියෝ එකට. let's go. හොඳ එහෙනම් පළවෙනිම දේ තමයි මේකේ ස්ටෝරි එක. ඉතින් මේකේ පට්ටම ස්ටෝරියක් තියෙනවා. කතාව අතින් ගත්තට පස්සේ ඇත්තටම ඒ කියන්නේ සුපිරිම ස්ටෝරියක් තියෙනවා. ඉතින් මේ කතාවේ වෙන්නේ මොනවද? එක නාට්‍ය කණ්ඩායමකින් ඒගොල්ලන් කරන්නේ ගමකට යනවා. එතන ඒ කියන්නේ සති දෙක තුනක් මාසයක් විතර ඒ එතන නාට්‍ය පෙන්නනවා ආයි ගමකට යනවා. ඔහොම තමයි ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්නේ. ඉතින් ඒ ගමකින්න නාට්‍ය කණ්ඩායමන් නිසා ඒගොල්ලන්ට හෙනටම ප්‍රශ්න තියෙන. ඒ කියන්නේ ජීවත් වෙන්න සල්ලි මදි සීන් එහෙම හෙනටම ප්‍රශ්න තියෙන. ඒගොල්ලන්ට හීන තියෙනවා හෙන ඒ කියන්නේ දන්නවනේ ගමකින්න කට්ටියක් නාට්‍ය කරන කට්ටියක්. එතකොට ඒගොල්ලන් කියන්නේ හෙන ගේමක් දෙන්න ඕනේ ජීවිතේ ගැට ගහ ගන්න. ඉතින් ඒක මදි නිසා නාට්‍ය කරන සීන් එක මදි නිසා මේගොල්ලන් කරන්නේ අර ගමකට යනවා. ගිහිල්ලා එතන නාට්‍ය පෙන්නන ගමන් ඒ ගමේ නිදන් තියෙනවනේ. ඒ ගමේ නිදන් වලටත් මුන් ගේම දෙනවා. ඒක තමයි මුන්ගේ කරන රස්සාව. ගමකට යනවා සමාසයක් දෙකක් විතර නාට්‍ය පෙන්නනවා. ඒ නාට්‍ය කරන දවස් හැමදාම රැයට ගිහින් නිදන් තියෙන තැන් හොයනවා, තියෙන තැන් හාරනවා. ඊට පස්සේ මුන් ඒ වලින් ගන්න දේවල් ගන්නවා. ඊට පස්සේ එහෙම ගෙනල්ලා එක සාමි කෙනෙක් ඉන්නවා. ඒ සාමිට මේගොල්ලන් ඒ ගෙනලා ඒ කියන්නේ ගෙන බඩු දෙනවා. සාමි නිකන් කෙනෙක් බ්‍රෝකර් කෙනෙක් වගේ පොර බයර්ස්ලව සෙට් කරා ඒගොල්ලන් අරගොල්ලන් ගේන නිදන් බඩු ටික අර මනුස්සයන්ට විකුණනවා. විකුණලා එහෙම තමයි ඒ කියන්නේ සාමිගේ රෝල් එක තියෙන්නේ. ඉතින් එක දවසක් ඒ සාමි ඇවිල්ලා කියන මේගොල්ලන්ට මෙහෙම වාලම්පූරි ඩීල් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ගිහිල්ලා ඒ ඩීල් එක කොහොම හරි මොනවද ගන්න සීන් තත්ත්වයට පත් කරන්න. එහෙම කේස් එකක් තමයි තියෙන්නේ. එතන තව මේකක් තියෙන මම කියන්නේ නැහැ. ඒක කිව්වොත් ස්පොයිල් වෙන නිසා. එතන තව සෙට් එකක් ඉන්නවා. එහෙම සීන් එකක් තියෙනවා. කොහොම හරි මේගොල්ලන් යනවා ඒ මොනවද ඩීල් එක වෙන තැනට.
මේගොල්ලන්ගේ අර නාට්‍ය කණ්ඩායම තමයි යන්නේ. මේගොල්ලොන්ට තන්නේ බය කෙනෙක් විදිහට තමයි යන්නේ. හරිද? ඊට පස්සේ මේගොල්ලන් ගිහිල්ලා එතන මේ ඒ ඩීල් එක වෙන තැනට ගිහිල්ලා වාලම්පූරි මේගොල්ලන්ට පෙන්නද්දිම එකපාරටම පොලිසියෙන් පයින්නවා. මං එතනින් එහාට කියන්න නැහැ මේ කතාවේ වෙන දේ. සුපිරිම ස්ටෝරියක් තියෙනවා සහ මේක පැය 2කමාරක් දිගයි මේ ෆිල්ම් එක. හැබැයි ජීවිතේටවත් හිතෙන්නේ නැහැ පැය 2කමාරක් ගිහිල්ලා ඉවරද කියලාත් මේ ෆිල්ම් එක බලෙද්දි. මොකද අර මාරම කියන්නේ එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක දිගටම යනවා දේවල්. සීන් එක, ඒ කියන්නේ කම්මැලි සීන් එකක් වන්න හැම වෙලාවෙම අර ස්ක්‍රීන් එක දිහා අපිට බලන් ඉන්න හිතෙනවා. හැම වෙලාවෙම යන්නේ වැදගත් දෙයක්. ඒ කියන්නේ ඊළඟට යන සීන් එකත් වැදගත්. ඊළඟට සීන් එකත් වැදගත්. අර ඒ වගේ මාරම එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ මුළු වෙලාවෙම සුපිරිම ත්‍රිල් එකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. ඉතින් ඒකත් ස්ටෝරිය පැත්තෙන් සුපිරිම ෆිල්ම් එකක්. හොඳ එහෙනම් ඊළඟ එක තමයි මේකේ ඉන්න කාස්ට් එක සහ ඒගොල්ලන්ගේ ඇක්ටින්. ඉතින් මේ කාස්ට් එක විදිහට ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, දුමිත දොඩන්තැන්නට, සරත් කොතලාවල, උදයන්ති කුලතුංග, වසන්ත මොරගොඩ, අංජන ප්‍රේමරත්න සෑහෙන තොගයක් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගේ ඇක්ටින් ගත්තම සුපිරි. අය කතා කරන්න කොහොමත් ඉතින් මේගොල්ලන් සුපිරිම නළුවෝ සෙට් එකක්. ඉතින් ආය නෑ ඇක්ටින් නම් ඉතින් CORA කොර. හොඳ ඊළඟ පොයින්ට් එක තමයි විෂුවල් සිනමෝග්‍රෆි ඇන්ඩ් ලයිට්නින්. මේකත් පර්ෆෙක්ට්. විෂුවල් සිනමෝග්‍රෆි පැත්තෙන් ගත්තම සුපිරිම කැමරා ඇන්ගල්ස් තියෙන සුපිරි ෂොට්ස් තිබ්බා. සුපිරි ස්ලෝ මෝෂන් ෂොට්ස් තිබ්බා. ඊට පස්සේ ලෝං ෂොට්ස් තිබ්බා. ඒ කියන්නේ අර හෙන කැමරා, ඒ කියන්නේ අර එකම මේක එක එක පැතිවලින් ගත්ත කැමරා ඇන්ගල්ස් තිබ්බා. ඒක සුපිරි. එතකොට ලයිට්නින් පැත්තෙන් ගත්තට පස්සේ හෙන අර අපි කියන්නේ නිය හෙන සොලිඩ් ලයිට්නින් තිබ්බා ඒ ෆිල්ම් එකේ. ඒ කියන්නේ අර මේ සමහර මේ එකෙක් තැන් තියෙන නිය බිල්ඩිමක් ඇතුළේ ඉද්දි අර ග්ලාස් එකට වැටෙන ඉරව්ව ඒක හෙන ලස්සන්ට මේ ලයිට්නින් කරලා තිබ්බා. ඒ පැත්තෙන සුපිරි. සුපිරි කියන්න ආන සුපිරි. හොඳ එහෙනම් ඊළඟ තේ තමයි මියුසික්. ඉතින් අර මං හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ මියුසික් තියෙන්නම ඕනේ. අනිවාර්යයෙන්. කියන්නේ මියුසික් වලින් සෑහෙන ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් ෆිල්ම් එකේ තියෙන දේවල් වලට. ඒ කියන්නේ ඒකේ දෙන ඉමෝෂන්ස් ඩිලිවර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනම සීන් එක මියුසික් කියන දේ ෆිල්ම් එකත් එක්ක අර හොඳට මේ බ්ලෙන්ඩ් වෙලා එද්දි. ඉතින් ඒ අතින් ගත්තම මේ ෆිල්ම් එකේ ඒක මම සෑහෙන්න හොඳට දැක්කා. හොඳටම දැක්කේ නෑ. සෑහෙන්න ප්ලස් මාර්ක් එකක් දෙන්න පුළුවන් තරමට සුපිරියට තිබ්බා. ඒක නිසා ඒකත් හොඳ දෙයක්. කියන්නේ ඒක අනිවාර්යෙන්ම කියනවම කලින් ලංකාවේ ෆිල්ම් වල දැකපු නැති දෙයක්. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම ප්ලස් මාර්ක් එකක්. හොඳ එහෙනම් ඊළඟ දේ තමයි ලොකේෂන්ස්. ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ ලොකේෂන් සෙට් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒකේ කැලෑවේ තියෙන දේවල් ලොකේෂන්, කැලෑවේ ලොකේෂන්ස් තියෙනවා. ඊට පස්සේ නගර ලොකේෂන්ස් තියෙනවා. ඊට පස්සේ කොළඹ ලොකේෂන්ස් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ලකා මිදාපාරත් කොහොම හරි මොනවද අතරලා දාපු හොඳ බිල්ඩින් සෙට් එකක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ බිල්ඩින් දෙකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. ඒ ලොකේෂන් දෙකත් සුපිරි. ඉතින් ඒක හොඳයි. කියන්නේ එහෙම අර වෙනස් ලොකේෂන්, හොඳ ලොකේෂන් තියෙන එකත් ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වයට බලපාන අනිවාර්යෙන්ම. ඉතින් ඒකත් හොඳ ප්ලස් මාර්ක් එකක් මේ ෆිල්ම් එකට. හොඳ එහෙනම් ඊළඟ දේ තමයි මේ ෆිල්ම් එකෙන් දෙන්න හදන පණිවිඩය මොකක්ද කියන එක. ඉතින් මේක තමයි ගොඩක් වටිනම දේ මේ ෆිල්ම් එකේ. මම දැක්ක
හොඳම දේ තමයි මේ දේ. එතකොට ඒ කියන්නේ මට නම් ෆිල්ම් එක පටන් අරගෙන පළවෙනි විනාඩි 5, ඒ කියන්නේ විනාඩි 5ක්වත් නැද්ද දන්නේ සීන් එක පොඩි black and white සීන් එකක් යනවා, පොඩි දේවල් ටිකක් පෙන්න මම ඒ කියන්නේ නැහැ මොකද්ද කියලා. මගේ කෙලින්ම එතනදිම මගේ ඔළුව පුපුරලා ඉවරයි. ඒ කියන්නේ දෙන්න ඕන මැසේජ් එක මට එතනින්ම ඩිලිවර් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේක තනිකර මගේ පෞද්ගලික මතයක්. හරිද? එතකොට එතනින්ම මට ඒ කියන්නේ මුළු ෆිල්ම් එකේම දෙන්න ඕන ඒ කියන්නේ ෆුල් මැසේජ් එක, අන්තිමටම දෙන මැසේජ් එක ඒ කියන්නේ ලකා කෙලින්ම මුලදිම දෙනවා. ඒ කියන්නේ මට තේරිච්ච දේ තමයි ඒක. ඒ කියන්නේ පටන් ගන්න කියන්නේ ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 5ක්වත් යන්න කලින් එයා ඒ මැසේජ් එක දීලා ඉවරයි. එතකොට අනිත් එක තමයි මේ මොනවාද ෆිල්ම් එකට හදපු ඔෆිෂියල් මියුසික් එක. ඒ කියන්නේ ඔෆිෂියල් සෝන් එක, ඔෆිෂියල් මියුසික් නේ, ඔෆිෂියල් සෝන් එක. ඒක තමයි බඹරු වඬන්න. ඉතින් ඒ සින්දුවේ ලයින් බයි ලයින් හොඳට බැලුවොත් කියන්නේ හොඳටම මේ මොනවද ඒ ෆිල්ම් එකෙන් දෙන පණිවිඩය හොඳට තේරෙනවා. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ තියෙන දෙන මැසේජ් එක තමයි කුම්බියෝ එකත් එක්ක බලද්දී කුම්බියෝ එකේ ජිහාන් ලින්නන. ඒ කියන්නේ මේක ඇත්තටම මේ ඔය ලක්මාල් ඒ කියන්නේ ඉන්ටර්වියු එකේ කියන දෙයක්. ඒ කියන්නේ කුම්බියෝ එකේ ජිහාන්ලා වගේ කට්ටිය, ඒ කියන්නේ ඒගොල්ලන් ඔය කට්ටිය ඇත්තටම සමාජෙ ඉන්නවනේ. ඒගොල්ලන් ප්ලේ කරන ගේම් එකේ ඔය ප්‍රියන්ත සිරිකුමාර, ඒ කියන්නේ ඒකේ ඇත්තටම සිඩ්නි තමයි යාගේ චරිතේ. එතකොට ඒ කියන්නේ වාලම්පූරියේ සිඩ්නිලා වගේ කට්ටිය අර ජිහාන්ලා ගහන ලොකු ගේම් එකේ අර සිඩ්නිලා වගේ කට්ටිය කොහොමද ප්ලේ වෙන්නේ කියන එක තමයි මේ ෆිල්ම් එකේ පෙන්වන්නේ. ඒ කියන්නේ හරියට බැලුවොත් අපි ඒ කියන්නේ අපේ ජීවිතවලට ගත්තොත් අපි කොහොමද උඩ ඒ කියන්නේ ඔය දේශපාලඥයෝ කියන කට්ටිය, ඊට පස්සේ මේ රටේ ඉන්න ලොකු ව්‍යාපාර කරන කට්ටිය, ඒගොල්ලන් කරන ගේම් එකේ ඒගොල්ලන් ගහන මේ ලොකු තඩි ගේම් එක ඇතුලේ අපි ඇත්තටම කිසිම ඔප්ෂන් එකක් නැතුව අපි කොහොමද මේකේ මාරම කියන්නේ දුක හිතෙන විදියට අපි ප්ලේ වෙන්නේ කොහොමද කියන එක තමයි ඇත්තටම මේ ෆිල්ම් එකෙන් දෙන පණිවිඩය. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම නිකන් ඉත්තු ටිකක් විතරයි මේ තඩි ගේම් එකේ කියන එක ලස්සන්ටම දෙනවා. ඒ කියන්නේ ඔළුව පිපිරිලා යන මැසේජ් එක. ඉතින් ඒක සුපිරි. ඒ මැසේජ් එක කලින් දීලා තියෙන ගොඩක් ලංකාවේ ෆිල්ම් වල ඔය මේ මොනවද ගරිල්ලා මාකටින් ෆිල්ම් එකෙත් ඒ මැසේජ් එකම තමයි දෙන්නේ. හැබැයි ඊට වඩා මේ ෆිල්ම් එක ටිකක් ටච් වෙන විදිහට මේ වුණා. ඒ කියන්නේ අර කිව්වත් වගේ මට නම් පළවෙනි විනාඩි 5 අර යන පොඩි සීන් එක මට නම් වැදුන ඔළුව පුපුරලා යන්න. මේක දෙන මේ සිඩ්නි කතා කරන දෙයක් තියෙනවා එතන. ඒ දෙබස් එක්ක යන සීන් එකත් එක්ක සුපිරියටම වැදුනා. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ මැසේජ් එකක් දෙනවා. ඒකත් ලොකු ප්‍රශ්නාවක් එකක්. හොඳයි නම් අන්තිමට මේ ෆිල්ම් එකෙන් මේ ෆිල්ම් එකට මම දෙන රේටින් එක තමයි මම මේකට ඇත්තටම 10න් 8ක් දෙනවා. දෙකක් අඩු කරන්න හේතු තියෙනවා. මම ඒ හේතු කියන්නේ නැතුව ඉන්නම්. මොකද ඒක ඇත්තට ලොකු අවුලකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ මේක මගේ මතය. සමහර කට්ටියට මේක ඕනෙක් කෙනෙක් සමහර කෙනෙක්ට මේක 10න් 10ම සෙට් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට 10න් 9ක් දෙන්න පුළුවන්. මගේ මතේ මගේ රේටින්ස් තමයි 10න් 8ක්. මට පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අවුල් තැන් දෙක තුනක් තියෙනවා. ඉතින් හැබැයි සුපිරි. ඉතින් මෙච්චරලා දැන් මං කිව්වා ඔයගලන්ට මේ ෆිල්ම් එක ඇත්තටම හොඳ ෆිල්ම් එකක්. සහ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේක හොඳ එකක්. ඒක නිසා මම කියන්නේ යන්න ගිහිල්ලා ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ටිකට් එකක් අරගෙන මේ ෆිල්ම් එක බලන්න. නැත්තම් YouTube එකට කවුරු හරි කෙනෙක් මේකේ වීඩියෝ එකක් දානකම් එහෙම බලන් ඉන්න එපා. මොකද ඒ කියන්නේ මේක පට්ටම අමාරු වැඩ. ෆිල්ම් එකක් හදලා ඔය
ෆිල්ම් හොල් එකට ඇවිල්ලා ඔක දානවා කියන්නේ පට්ට අමාරු ප්‍රොසෙස් එකක්. ඉතින් ඒ කියන්නේ ඒක කරපු මිනිස්සයව ආයෙත් අය වැඩ කරන්න දිරිමත් කරන්න තියෙන කියන්නේ අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක තමයි ගිහිල්ලා ෆිල්ම් එක ෆිල්ම් හොල් එකට ගිහිල්ලා බලන එක. ඉතින් ඒ සපෝට් එක දෙන්න ඒ කියන්නේ මොකද මේක බලන්න වටින එක. බලන්න අවුල් එකකුත් නෙමෙයි බලන්න වටින ෆිල්ම් එකක්. ඒ නිසා අනිවාර්යෙන්ම බලලා ඒ සපෝට් එක දෙන්න. ඉතින් සුපිරි ෆිල්ම් එකක්. ඉතින් අන්තිම කියන්න තියෙන්නේ සුපිරි ෆිල්ම් එකක්. අනිවාර්යෙන්ම කට්ටියම ගිහිල්ලා බලන්න. සුපිරි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලපු කෙනෙක් නම් ඔයත් ඔයාගේ මතය කියනවා මේකෙන් ගත්ත මැසේජ් එක මොකක්ද, ඔයා මේකේ දැක්ක අඩුපාඩු මොනවද, ඔයා මේ ෆිල්ම් එක දැක්ක හොඳ මොනවද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් ගිහින් එන්නම්. හැමෝම stay safe.